ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම සයන්ස් බුක් YouTube channel එකට. මම අද කතා කරන්නේ 7 ශ්‍රේණියේ දෙවෙනි පාඩම ස්ථಿತಿ විද්‍යුතය. මේ පාඩමේ කරුණු පැහැදිලි කර ගැනීමට පොඩි ක්‍රියාකාරකම් කිහිපයක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි මුලින්ම වස්තුවක් ආරෝපණය කිරීම ගැන බලමු. මේ සඳහා වීදුරු දණ්ඩක්, PVC බට කැබැල්ලක්, එබොනයිට් දණ්ඩක්, පොලිතීන් කොලයක්, සේද රෙදි කැබැල්ලක්, ලෝම රෙදි කැබැල්ලක් සහ සිහින් කඩදාසි කැබලි අවශ්‍ය වෙනවා. වීදුරු දණ්ඩ, PVC බට කැබැල්ල, එබොනයිට් දණ්ඩ වෙන වෙනම සිහින් කඩදාසි වලට ලං කරලා බලන්න. එතකොට කිසිවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ එම දඬු කැබලි වෙන වෙනම යත සඳහන් කර රෙදි කැබලි වලින් ඒ කියන්නේ සේද රෙදි කැබැල්ලෙන්, ලෝම රෙදි කැබැල්ලෙන් පිරිමැදලා නැවත කඩදාසි වලට ලං කරන්න. එතකොට කඩදාසි කැබලි ඒ දඬු වලට ආකර්ෂණය වෙනවා. එයට හේතුව ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේදී ඒවා මත විද්‍යුත් ආරෝපණයක් ඇතිවීම. මෙසේ පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතු පිට හටගන්නා විද්‍යුත් ආරෝපණයට තමයි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය කියලා කියන්නේ. ඊළඟට අපි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වර්ග ගැන කතා කරමු. අධ්‍යයනය සඳහාද පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම සඳහා වීදුරු දඬු කැබලි දෙකක්, එබොනයිට් දඬු දෙකක්, සිලික් රෙදි කඩක්, ලෝම රෙදි කඩක්, නූල් කැබලි හා ආධාරක දෙකක් අවශ්‍ය වෙනවා. වීදුරු දණ්ඩ සේද රෙදි වලින්ද, එබොනයිට් දණ්ඩ ලෝම රෙදි වලින්ද පිරිමැදලා ආධාරකයේ එල්ලන්න. ඊට පස්සේ සේද රෙදි වලින් පිරිමැද ආරෝපණය කරගත් අනෙක් වීදුරු දණ්ඩ එල්ලන ලද දඬු වසලට අරගෙන එන්න. ඒ වගේම ලෝම රෙදි වලින් පිරිමැදි ආරෝපණය කරගත් අනෙක් එබොනයිට් දණ්ඩද ඒ ආකාරයෙන්ම දඬු වසලට අරගෙන එන්න. ඊට ආරෝපිත දඬු අතර ආකර්ෂණයක් මෙන්ම විකර්ෂණයක් ඇතිවන බව දැක ගන්න පුළුවන් වෙනවා. ලෙස ආකර්ෂණ හා විකර්ෂණ ඇතිවීමට හේතුව ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් පැවතීමයි. එනම් සජාතීය ආරෝපණ විකර්ෂණය වෙනවා, විජාතීය ආරෝපණ ආකර්ෂණය වෙනවා. ඒ ආරෝපණ වර්ග දෙක තමයි ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ. දැන් අපි ස්ථಿತಿ විද්‍යුතයේ ආරෝපණ ඇතිවීම ගැන කතා කරමු. ද්‍රව්‍ය යුගල එකිනෙක පිරිමැදීමේදී සිදුවන්නේ එක් ද්‍රව්‍යක මතු පිට ඇති ඍණාරෝපිතාංශු ගැලවී අනික් ද්‍රව්‍යයේ මතු පිට එකතු වීම. ඍණාරෝපිතාංශු ඉවත් වූ ද්‍රව්‍ය ධන ලෙසද, ඍණාරෝපිතාංශු එකතු වූ වස්තු ඍණ ලෙසද ආරෝපිත වෙනවා. මේ රූප සටහන දෙස හොඳින් බලන්න. එයින් පැහැදිලි වෙන්නේ යම් වස්තු දෙකක් පිරිමැදීමෙන් පසු ධන හා ඍණ ලෙස ආරෝපිත වෙන බවයි. එම නිසා ප්‍රතිවිරුද්ධ ආරෝපිත වස්තු ස්පර්ශ වූ විට ප්‍රතිවිරුද්ධ ආරෝපණ උදාසීන වෙනවා. අපි මේ පැහැදිලි කර ගැනීම සඳහා මේ ක්‍රියාකාරකම සාකච්ඡා කරමු. ඒ සඳහා වීදුරු සහ එබොනයිට් දණ්ඩක්, සේද හා ලෝම රෙදි ආධාරක දෙකක්, නූල් කැබලි අවශ්‍ය වෙනවා. සේද රෙදි වලින් පිරිමැද ආරෝපණය කරගත් වීදුරු දණ්ඩක්, ලෝම රෙදි වලින් පිරිමැද ආරෝපණය කරගත් එබොනයිට් දණ්ඩක් නූල් මගින් ආධාරක වල එල්ලන්න. එල්ලන ලද දඬු සෙමෙන් ලං කරන්න. එවිට ධන හා ඍණ ලෙස ආරෝපිත දඬු එකිනෙක ලං කළ පළමු විට පමණක් ආකර්ෂණය වී නැවත ලං කළ විට ආකර්ෂණය හෝ විකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි පළමු ආකර්ෂණයේදී ඒවායේ ආරෝපණ හුවමාරු වී ආරෝපිත දඬු එකිනෙක උදාසීන වීම. එදිනෙදා ජීවිතයේදී මේ ස්ථಿತಿ විද්‍යුතය අත්විඳීමට ලැබෙන අවස්ථා තියෙනවා. ඒ තමයි අකුණු ඇතිවීම, රෙදි මැදීමේදී ස්ත්‍රික්කෙන් ටික් හඬක් ඇතිවීම, රූපවාහිනී තිරය අසලට අතලං කළ විට රෝමයේ වෙත ආකර්ෂණය වීම වගේ සංසිද්ධි කිහිපයක්. ඊට අමතරව ඡායාපිටපත් යන්ත්‍ර, ගුවන්විදුලි හා රූපවාහිනී යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රෝනික පරිපථ ආදිය තුලද ස්ථಿತಿ විද්‍යුතය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා තියෙනවා. මේ පාඩමේදී ළඟට අපි කතා කරන ප්‍රධානම කාරණාව තමයි ධාරිත්‍රක කියන්නේ. සරල වශයෙන් පොඩි අමුද්‍රව්‍ය කිහිපයක් භාවිතා කරලා ධාරිත්‍රකයක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා 15 සෙන්ටිමීටර් දිගක් සහ 15 සෙන්ටිමීටර් පළලක් තියෙන තුනි ඇලුමිනියම් තහඩු දෙකක්, වයර් කැබලි දෙකක්, ගැල්වනෝමීටරයක්, පොලිතීන් කොලයක්, වියලි කෝෂ දෙකක්, සෙලෝ ටේප් හෝ රබර් පටි ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඇලුමිනියම් තහඩු දෙකට වයර් කැබලි සවි කරලා තහඩු දෙක අතරට පොලිතීන් කොලයක් තබන්න. එහෙම තියෙන්නේ තහඩු දෙක ස්පර්ශ වීම වළක්වන්න. ඒ ඔක්කොම එකට තියලා රබර් පටියක් හරි සෙලෝ ටේප් වලින් හරි එකට රඳවන්න. තහඩුවට සම්බන්ධ වයර් දෙක වියලි කෝෂ වලට සම්බන්ධ කරලා ටික වෙලාවක් තියන්න. ඊට පස්සේ කෝෂ දෙක ඉවත් කරලා තහඩු හා සම්බන්ධ කළ වයර් ගැල්වනෝමීටරයකට සම්බන්ධ කරන්න. කෝෂය නිසා ආරෝපණ ගබඩා වන අතර ගැල්වනෝමීටරයට සම්බන්ධ කළ විට ආරෝපණ ඉවත් වෙනවා. ආරෝපණ ගබඩා කළ හැකි උපාංග ධාරිත්‍රක කියලා හඳුන්වනවා. ධාරිත්‍රක තුර ගබඩා කළ හැකි ආරෝපණය මනින්නේ ෆැරඩ් වලින්. එහි උපේකකය මයික්‍රෝෆැරඩ්. ධාරිත්‍රකයකට LED එකක් සම්බන්ධ කළ විට LED එක දැල්වීමට හේතුව තමයි ධාරිත්‍රකයේ ගබඩා වී ඇති ආරෝපණ LED හරහා විසර්ජනය වීම.
ඔය කරුණු ටික තමයි මේ පාඩමේදී ඔයාලා දැනගන්න ඕනේ. මේ පාඩම හරිම පොඩි පාඩමක්. මේ පාඩම තුල කතා කිරීමට අවශ්‍යම දේවල් ඔක්කොම අද සාකච්ඡා කරා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මතක ඇතුව Science Book YouTube channel එක subscribe කරන්න.